Hello friends, කොහමද ඉතින්? Welcome back to another gameplay video. So ඉතින් අද අපේ කරන්න යන්නේ පේනවනේ driving simulator ශ්‍රී ලංකා. ඉතින් මගේ අර පරණ version එක අපේ ෆෝන් එකේ ඉන්නේ නැති වෙලා අයියා ඒක කම්පියුටරයට දාගෙන මේ ෆෝන් එකේ තිබේ ටික ඔක්කොම delete කරා. ඉතින් මම මොකද කරන්නේ? දැන් ඒක දෙන කම්පියුටරේ. ආයි මං කිව්වනේ දවස් 20කින් විතර ගේනවයි කියලා. ඒ driving simulator පරණ version download කරගන්න හැටි අන්න එක download කරද්දි මාත් download කරගන්න මටත් ඒ download කරගත්ත පුළුවන් වුණොත් ඒක link එක දාන්න මම තාම හොයාගෙන නැහැ link දාන්න හැටි හරිද දැන් මම ඒක ගත්තේ මං පරණ එක තිබ්බ මං ගාව මං ආයි මේ අලුත් එක ගත්තා මෙහෙම අලුත් එකේ අප්ඩේට් එක තියෙනවා කියලා play store එකෙන් මං game එක download කරන්න ගිය වෙලාව දැක්කා ඒකේ වීඩියෝ කරන්න ගිය වෙලාව දැක්කා ඒක හින්දා මම ගත්ත අලුත් එක බලද්දි මේක කරලා තියෙන්නේ කොළඹ අප්ඩේට් කරපු විතරයි. හැබැයි පට්ට කොළඹ හැබැයි අපිට ඇතුළේ තියෙන මන්තිරු වලට යන්න බෑ. තටාන් වල හැප්පුණා. හැබැයි සුපිරි. අපි එන්කවුටර් ගහන්න. අද මම කරන්නේ ගේම් ඒ කියන්නේ කොහොමද යන්නේ කන්න මේ කොළඹ වටේ පොඩ්ඩක් ඇවිදින එක. එහෙනම් අපි බලමු පොඩ්ඩක්. ආතල් ටිකක් ගමු. අනිත් වාහන හප්පලා උඩින් විසික් කරනවා. සුපිරි. මෙන්න මේකට ගියාම මේකේ මෙන්න මේක තියෙන මාතර රේස් මාතර කොළඹ සිටි රේස් කියලා. ඔන්න ඕක යම් වල මම ගැහුවෙම නේද අලුත් අප්ඩේට් එකේදී කොළඹට රේස් ඒකට යන එක නෙළුම් කුරුණට බලමු තැනුත් වෙනස් කරලා තියෙන ඒ බලන්න මොන මැප් එක එහෙම. Sambil depan tapi pagalaya muku hati ini berwarna jadi bahasa gini berwarna kai bahaya hero mana මම කරන්නේ දැන් අපි රූ ස්ටාර්ට් දාමු හරි ෆ්‍රෙන්ඩ්ස් කිසි වයරක අතන රූ ඉස්සර කරන්න ගිහලා කෙලවුණා යන් අපි දැන් පෙර සේම හැබැයි පෙරසේ ගිහිලා හප්ප ගන්න මේක බඩට වාසිය එක වාහනයක්වත් එන්නේ නැහැ මේක මේ මන්දිර වල නැතු වෙන මන්දිර වල තියාගන්න නැහැ කීයද ගාගම් බාරේ මේ බස අද්දන්නේ නැහැ මම දෙවෙනි ඉංජිනේ දාලා තියෙන මං හිතන්නේ ඒ ඉඳපන් මංගලෝ එක වෙනකන් රූම් ස්ටාර්ට් දාගන්න කරදෙන්නේ මේ ලැජ්ජා අවුන් තාම ගිහිල්ලා නැහැ ගියා නම් you lost කියලා වෙනවා පුතා දැන් නම් ගිහිල්ලා වගේ වැඩක් නෑ දැන් අපි ගල් කොළඹ බලන්නනේ මොකෝ රේස් පදින්නේ හැබැයි රේස් එකක් හදලා නෑ යන්නේ දිනුනත් බෑ නැත්නම් හද චාටර් එක කොළඹ රේස් පදලා දිනුන නැහැ කිව්වම you lost අලි වැඩේ මුලට ගියා ඉතින් පිසෝ කියලා තමයි ගැන් තියන්න වෙන්නේ
අපි බලමු දැන් මේක එන්ජිම එකද දෙකද දීලා තියෙන කියලා. දෙවෙනි එන්ජිම නම් දන්න ඕනේ. දෙක තමයි දීලා තියෙන්නේ. දෙක. සුපිරිම එන්ජිම දීලා තියෙන්නේ. මියුසික් දාමු. ඊට පස්සේ අපි දැන් කොළඹ ඇවිදින්නේ. කොළඹ සංචාරයක්. ඔන්න ඕක තමයි අපි යම් කොළඹ ඉඳන් කළුතරට කියලා දාගමු. friends අඩේ මොන්නේ කොනේ ගිහිල්ලා ඔය් අඩේ ගේම් එකේ බග්යක් වට්ටනේ මුන් නගිද්දී පිළිවන්නේ ස්ටාර්ට් කරන්නේ නැහැ වාහනේ ඒ සිකිරීනේ ඒක එන්නේ කොහොම නතුරු දහංගලු මොකද බං එන්නේ දෙවෙනි පවර කද ඉතින් මේ තියෙන කොළඹ මෙන් කොහොමලා ඉන්නේ අර අප්ඩේට් එකෙන් බට්ට කොළපාට මන්තිරු තියෙනවා ස්ටේෂන් වල පාඩේ වතන ඒ AC බස් වලට බන්න ඉතින් මිනිස්සු ඇවිදිනවා එහෙම සීන් එකක් තියෙනවා කියලා මට කවුද කිව්වා අපි බලමු ඇත්තද මිනිස්සු ඇවිදිනවා කියලා අඩේ ඉරාවට මිනිස්සු ඇවිදිනවා හැබැයි කොළඹ විතරයි ඒක ගස්සේ නවත්තන් ඉන්නේ බස් එක දොරක් කරලා මන්තිරුවකින් බස් එක නැගිද කියලා මිනිස්සු ඉබ්බන කොළපාර මන්තිරුව කොළපාට මන්තිරුව අර අනිත් පාරවලින් උඩට යන්න බෑ ඉතින් ඩබොක් ගාලා එන ගන්න ඕනේ නෑනේ නේ ගත්තා හැබැයි මේ බලු වැඩ හරිද මෙහෙම මේ කොළඹ නෙළුම් කුල්ල තියෙනවා මම කොළඹ ගිහලා තියෙන එකපාරයි ඒක සතුටු වෙලා ඉතින් ඔයාලා කොළඹ ගියපු ගාන මේ වීඩියෝ පල්ලෙන් කරන්න යන්න කීපාර කොළඹ ගිහලා තියෙන කියලා ස්ටෑන්ඩ් එකක් තියෙනවා සිග්නල් දාලා නවත්තන්න හැකිද දන්නේ සතු පාට තියෙන නවත්තන්න එපයි කියලා මම හිතන්නේ no parking කියලා ඉතින් දොරවල් හරිය බලන්න අනිත් වාහන අපිට ඕන විදිහට අලි වැඩේ සාමාන්‍යයෙන් ළමා වාහන වටිනවා. ඉතින් හොඳයි නේද? හැබැයි මේක විතරයි මිනිස්සු මෙහෙම ඇවිදින්නේ AC බස් තියෙන්නේ. ඒවා තියෙන මේක විතරයි මේ වගේ මන්තිරු තියෙන්නේ. අනිත් එක්කෝ මෙහෙම මන්තිරු නෑ. අනිත් ටවුන් වල නෑ. ඒවට අලුත් අප්ඩේට් දුන්නොත් මම ඒවා ගේන්නම්. ඉතින් අපි මොකද කරන්නේ? අපි ආතල්ලේ වැරදි මන්තිරු වලින් ගිහිල්ලා ගොම්ම අතල්ලක් ගමු. මම යමක් දැක්කා රිවර්ස් එක ගහන්න මම රිවර්ස් ගහන්න බෑ මම කිනම දෙයක් දැක්කේ දෙහගම් බලන්න අඩ ඌබර් ඒ ආතල් එකදී අඩ කොහොමද ඇදින්නේ දැප්පා අඩෝ ගෙන් ගහලා යන්න හැකි කියනවා ඒ රණින් මනුස්ස අඩ ඌගේ මූණුත් දැන් හදලා බා
happy bang හැබැයි එක මූන්ට එක කෙරියඩේ මේ උඩර තියෙන පඩි පිලා කොහෙද තියෙනවා දුකයි friends ඒ මොකක්ද කියලා යන්න විදියක් නැහැ ඒ බස් එක නෝකල බලමු හරි friends ඉතින් ඔයා තාම මේ වීඩියෝ එක බලන්නේ ලයික් කරන්න නැතුවද ඔය නිකන් තියෙන ලයික් බටන් එක ඔබලා දාන්න ඔය අතර අහුවෙන ඕනි දෙයකින් දවන ගන්න හැබැයි ෆෝන් එක කරනවා වගේ කියන්නේ ඒත් එක්කම එහා පැත්තේ තියෙන subscribe බටන් එක නැතුව ඔබලා ඒකත් ඊට එහා පැත්තේ තියෙන ගන්ටාර වගේ ඒ කියන එක බෙල් අයිකන් එක අන්න ඒකට තට්ටුව දාන්න යන්න ඒකත් දාගන්න අයිති වැඩි කතා නැහැ අපි කොහොමද දැන් මම මේක රෙකෝඩ් කරලා සබ්ස්ක්‍රයිබර්ස් 198යි අපි 200 ගහමු 200 ගහනවා කියවට දැන් 200 ගහලා දාන්න මම මේක දාද්දි ඕන ඔය ඔක්කොම මේ බලන්න මෙන්න එක මිනිස්සු ඉන්නකෝ නිකන් මේල් කටරෝල් මල් වගේ බලපන් පාවඩ හැමදාම එක මිනිස්සු සම්මානයෙන් ළමා ගන්න වටේ මෙන්න නිකන් ආතලක ෂෙඩ් එක තියෙනවා අරුන් යන තාම ඇවිදිනවා බං ඔක මේ පැත්තට යන්න අනිත් පැත්තට යන්න අඩු වැඩි. අපි යන පැත්තට මම හිතන්නේ මාරු වෙනවද දන්නේ නැහැ. ඔන්නගේ මේ තමයි කොළඹ බලාගන්න. අද අපි ආවේ කොළඹ බලන්න. ඔන්න එතනින් එහා යන්න බෑ. එතනින් එහා වාහනේ කාර බ්ලොක් කළා. අය දන්නේ කුචීතයි. හරිද මෙතනින් එහාට ගියොත් මේ අපි ඊළඟින් මතු වෙන්නේ. ඒ කියන්නේ කොළඹ අප්ඩේට් එක ඉවරයි. එතනින් එහාට යන මොකද එකක්. අර අපි රිවර්ස් එක ගහලා යන කොළඹටයි. ඔන්න බේ කොළඹට යන්න. Delivery. Bola restoran tiene loco arre gonggo. Isar කරන්නේ නෝ. කොට දෙන්න කරන්නේ ගොම් බලලා ඉවලා. මොනින් බස් කාරය ඉස්සල ගහන කොළඹ. මම කියන්නේ හැමද මොකද මේ පොඩි දුන්නේ බලන්නේ. කිව්වට නෑ එහෙම නෑ. දැන් උඩර පාරක් තියෙන ඔය යන්න බෑ ඉතින් හිතන්නේ. උඹලා දැන් අපි යන පැත්තේ තියෙන මිනිස්සු යන්නේ. බොන්න වටින ප්‍රශ්න දීලා කතා කරමු. අම්මා කෙල්ලෙක්. ඒගොල්ලෝ නෝනේ මේක කෙල්ලුවරේනේ. හැබැයි ඒක සිම්පලි මේ ගේම් වල ඊළඟට අපි හිතමු තෙල් ගහන්න පුළුවන් විදිහට අනිත් හැම එකම අප්ඩේට් කළා. හොඳ අප්ඩේට් එකක් දෙයි කියලා. අනිවාර්යයෙන්ම යාගන්න පුළුවන් විදිහට. නමෝ සුපිරි. අපිට ගෙවල් ගන්න පුළුවන්ද අපිට? අපිටම කියලා තව වාහන ගන්න පුළුවන්ද? හැම තියෙන හැමදේම හැම ලබ්බම කරන්න පුළුවන් එකක් ආවොත් තමයි සුපිරිම friends. ඔයා බලහින් ඩ්‍රයිවිං සිමුලේටර් තව එකක් යනවා ඕන තව එකක් ආවා ඉතින්. මේක තමයි ඒක. ඉතින් මම ආවද කොළඹ සිරිය දෙන්නේ. කොහොමද කොළඹ යන්නේ කොළඹ කියන්නේ. ඉතින් පාගලයන් දැන් කොළඹ කඩාගෙන. මේ බස් එකකින් මොනවාද ඉතින් ඔයාලා අහන්න මොනවායි. යන්නේ මුඩි මියුසික් යන්නේ. නේද? බස් එක උඩ යනවා. මන්දිරෙන් තමයි බලන්න. ඉතින් මොනවද මේ ඉන්නේ? බයු මාහිර කරා. ඒ කෙරි වැඩේ. වතුර දාන්න අලු වැඩි. සම්මානිය ළමා ගන්න ඕනේ.
කකා කරන්නේ. මොනවද ඉස්සර ගහන පොලේ. පොලිසිය කියලා. කමන්නේ. දැන් වෙන්න ඕනි නෑ. ඉස්සරහින් පාරක් නෑ. ඔගේ වද්දගෙන ආවේ. ඒ හැබැයි දැන් පොඩි තව දෙයක් තියෙනවා බස් එකේ. ඉතාලියම අන්රු යට ගියා. අන්න ඒක වහන්නේ තමයි. අනිත් එක තව මේ දැන් හොඳ දෙයක් තියෙනවා. කලින් ගේම් එක අරගත්තට පස්සේ ඒ කියන්නේ ගේම් එක අරගෙන අපි ගහලා හැප්පුණේ එක මං ඉස්සරහින් ගෙඩි ගහනවා නැත්තම් මොකක් හරි අංශ භාග හැදිලාගේ මොකක් හරි ලබක් වුණෝනේ. දැන් ඒව වෙන්නේ නෑ. වලම දැන් මං කොච්චර යන්නේ ගත්තද? එහෙම මුකුත් වෙන්නේ නැහැ. එහෙම ආතල් එක ගන්න පුළුවන්. මුකුත් වෙන්නේ නැහැ. කැෆේ ගේලෙ කුතුන බා. අයියෝ වැඩේ. ටී එකක් බොන්න බෑනේ. මෙතන ඉඳලා මම හැමදාම සිග්නල් වල බස් එක නවත්තන්නේ. ඒකට ඔහොම නවත්තලා ආයි පැදගෙන ආයි යන තව දෙයක් නවත්තන්න. මෙන්න මෙතන තියෙනවා එකක්. මෙතන බස් එක නවත්තලා තියෙනවා. ඔන්නේ ගාන්න මගේ බස් එක නවත්ත ගන්න ගමන් මට ඕනේ. හැබැයි ඒක තාම එක දවසකවත් කරගන්න බැරි වුණා. අඩේ හරිනේ. අපේ අම්මලා නවත්තන්න. එනිතුම් බර යයිකෝ බස් එක මෙතන නවත්තලා තියෙන්නේ කියලා. අපි ලයිට් පාරක් දාමු. Mandiya. Superior kaide. එහෙනම් friends අදට මේ වීඩියෝ එක මම මෙතනින් ඉවර කරනවා. ඔයාලට සුබම සුබ දවසක්.